විශේෂයෙන්ම පලස්තීන ජනතාව අද කොච්චර අසාධාරණයට අසීර්තාවයට පත් වෙලා තියෙන මනුෂ්‍ය ඝාතනය දහස් ගණනක් අද පලස්තීන ජනතාව මෙරීගෙන යනවා. ඒ දූදරුවන්ට කුඩා දරුවන්ට කන්න බොන්න නැතුව වෙලි කන තත්ත්වය පුදා වෙලා තියෙන ළමයි අහනවා මාධ්‍ය වලට ඇවිල්ලා අපිට කන්න බොන්න නැතුව ඉන්නවා, ආහාර නැතුව ඉන්නවා, බොන්න වතුර නැතුව ඉන්නවා. අපි වෙලි කන්නද කියලා වෙලි ආරන් කටට දාලා අහනවා. එම නිසා ලෝකේ බලවතු රටවලට අපි උදා කරලා දෙන්න. යුද්ධ එපා. අපේ හැමෝටම යුද්ධ එපා. යුද්ධ එපා. යුද්ධ එපා. අපි ජාතික අන්තරාගමික පූජක එකමුතුව මගින් අද ජාත්‍යන්තර මානව හිමිකම් මෙම සම්මේලනයේ ගෝලීය සංසදයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වශයෙන් ආගමික ජාතික සමගිය හා සහජීවන පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වශයෙන් මෙම අවස්ථාවේදී අපි අතර ඉන්නවා අද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය මගින් පවත්වන ලදෙන විශේෂ දවසේදී විඩෝස් ඩේ විඩෝස් ඩේ ඒ කියන්නේ එවැනි දවසක අපි සියලු දෙනාම අතුල් බෙදගෙන ඉන්නේ විශේෂයෙන්ම අපේ ජ්‍යෙෂ්ඨ උපදේශක මානව හිමිකම් සංවිධානයේ ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් මෙම ස්ථානයේ මෙම සිටිනවා පූජ්‍ය ආචාර්ය ගලගම ධම්මරක්ෂි නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම ගරු ශිවශ්‍රී ආචාර්ය කුරුක්කල් බාබු ශර්මා කුරුක්කල්තුමා, ඒ වගේම අපේ හිතාදර ගරු ආචාර්ය ડોક્ટર નિશાન කුරේ සම්පත් පියතුමාණන්, ඒ වගේම ඇන්තනි සාමි කුරුක්කල්තුමා, ඒ වගේම මොහම්මද් ආයතනයේ මෙම මාධ්‍ය ජාලයේ ප්‍රධාන සභාපතිතුමා නිසාම් ආජම් මෙතුමා ඇතුළු අපේ මානව හිමිකම් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සීලෝ දෙනාම අද දවසේදී සහභාගී වී සිටින මේ මොහොතේදී අපි මේ ලෝකේ මානව හිමිකම් ගැන කතා කරන අපි සියලු දෙනාම සියලුම සර්වාගම වෙනුවෙන් බෞද්ධ හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි සියලුම ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ අද ජාත්‍යන්තර සාම සමුළුව පවත්වන අද දවසේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර මෙම උත්සව ශාලාවේදී අද දින පවත්වන මෙම උත්සවයේදී අපි සර්වාගමික නායකයන් වශයෙන් මෙම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරු ආගමික හා ජාතික සමගිය සහජීවනයේ පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වශයෙන් අපි සර්වාගමික නායකයන් අපි බෞද්ධ හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි මේ ආගමික නායකයන් අතර පැතිගෙන ඉන්නවා. අපි මේ සර්වාගම වෙනුවෙන් මේ ලෝකයට දෙන පණිවිඩය විශේෂයෙන්ම දන්නවා. ලෝක පුරාම යුද්ධය පවත්වනවා. එම රටකටම යුද්ධය, රෂ්‍යාව උක්‍රේනයේ යුද්ධය, ඉස්රේලයේ ඉරානයේ යුද්ධය, ඒ වගේම පලස්තීනයේ ඉස්රේලයේ යුද්ධය, මෙම යුද්ධය ඔක්කොම නිම වෙන්න ඕනේ. කිසිම අවස්ථාවක කිසිම ආගමක බෞද්ධ හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි ඕනම ආගමක වෙන්න පුළුවන් කිසිම මිනිසෙක්ව ඝාතනය කිරීමට කිසිම ආගමක අනුමැතියක් නැහැ. ඉස්ලාම් ආගම කියන්නේ අනිත් ආගම කියන්නේ ජීවිතයක් ආරක්ෂා කරන එක මුළු ලෝකවාසී ජනතාවම ආරක්ෂා කිරීමට සමානයි. ඒක ජීවිතයක් විනාශ කරන එක මුළු ලෝකයම විනාශ කරනකොට සමානයි. එම නිසා අපි මේ ලෝකයටම කියන්නේ අද ලෝකයේ පොලිස් කාර්යයක් කියලා වගේ කතා කරගෙන ඉන්න ඇමරිකාවට ඇතුළු ලෝකයේ බලවත් රටවල් කියන්නේ සියලු දෙනා බෙදිහත් වෙන්න මේ යුද්ධය නිම කරලා සාමය ඇති කිරීමට ලෝකේ කොහේ රටවල්ට යුද්ධය පැවැත්වෙන ඒ යුද්ධය කො නවත්තන්න සාමය ඇති කරලා දෙන්න විශේෂයෙන්ම පලස්තීන ජනතාව අද කොච්චර අසාධාරණයට අසීර්තාවයට පත් වෙලා තියෙන මනුෂ්‍ය ඝාතනය දහස් ගණනක් අද පලස්තීන ජනතාව මෙරීගෙන යනවා. ඒ දූදරුවන්ට කුඩා දරුවන්ට කන්න බොන්න නැතුව වෙලි කන තත්ත්වය පුදා වෙලා තියෙන ළමයි අහනවා මාධ්‍ය වලට ඇවිල්ලා අපිට කන්න බොන්න නැතුව ඉන්නවා, ආහාර නැතුව ඉන්නවා, බොන්න වතුර නැතුව ඉන්නවා. අපි වෙලි කන්නද කියලා වෙලි ආරන් කටට දාලා අහනවා. එම නිසා ලෝකේ බලවතු රටවලට අපි කියන්නේ එක්සත් ජාතික සංවිධානයට අපි කියන්නේ හැමදාම මේ බල ඉඳලා ඔරුවට සාම සමුළු කතා කරලා වැඩක් නැහැ. මානව හිමිකම් කියලා කියන්නේ ඒගොල්ලන් පෙනී සිටලා මේ යුද්ධ ඔක්කොම නවත්තන්න ඕනේ. අපේ සියලුම ආගමික නායකයන් එකම බලාපොරොත්තුව එක රටක් ගහගෙන එක රටක් ජයග්‍රහණ කරන එක නෙවෙයි. සේම රටකම සාමය උදා වෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි සර්වාගමික නායකයන් වශයෙන් අපි හඬ නගන්නේ සාමය උදා කරලා දෙන්න. ජාත්‍යන්තර බලවත් රටවලට ඇමරිකාව ඇතුළු, රෂ්‍යාව ඇතුළු, චීනය ඇතුළු ලෝකයේ බලවත් රටවල් කීපයක් තියෙනවා. මේ සියලුම රටවලට අපි ඉල්ලා සිටින එකතු වෙන්න, අත්වල බැඳගන්න, සාමය ඇති කරන්නට එකිනෙකා සහයෝගය ලබා දෙන්න. නැත්නම් එක රටක ජයග්‍රහණය කරන්නට අනිත් රට පරාජය කරන්නට සපෝට් කරලා වැඩක් නැහැ.
සාමය ඇති කරන්නට සපෝට් කරන්න සාමය තමයි අවශ්‍යයි. සියලුම ආගමික නායකයන් වශයෙන් අපි සඳහන් කරන්නේ සාමය වෙනුවෙන් තමයි මුළු ලෝකවාසී ජනතාවම අද පෙනී සිටින්නේ. එම නිසා අපිත් අද පෙනී සිටින්නේ සාමය වෙනුවෙන්. එම නිසා සාමය උදා කර ගැනීමට පලස්තීනය වෙන්න පුළුවන්, ඉස්රේලය වෙන්න පුළුවන්, ඉරානය වෙන්න පුළුවන්, උක්‍රේනය වෙන්න පුළුවන්, රෂ්‍යාව වෙන්න පුළුවන්, තව රෝකේ මොන රටවල් වෙන්න පුළුවන්. සියලුම රටින්ම අපි එකම ආගමික නායකයන් වශයෙන්, සර්වාගමික නායකයන් වශයෙන් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන්, ලෝකවාසී ජනතාව වෙනුවෙන්, සාමය අගය කරන සියලු ජාති වෙනුවෙන් අපි එක හඬෙන් ඉල්ලා සිටින්නේ සාමය උදා කරලා දෙන්න. යුද්ධ එපා. අපේ හැමෝටම යුද්ධ එපා. යුද්ධ එපා. යුද්ධ එපා. එතකොට අපිට යුද්ධ අවශ්‍ය නැහැ. අපිට සාමය තමයි වනේ කියන පණිවිඩය ලැබ දෙමින් අපි ප්‍රාර්ථනා කරමු. අපි අදන ආගම අනුකූලව දේව වාසයෙන් මේ සියලුම රටවලින් යුද්ධය නැති වෙලා සාමය ඇති වෙලා සියලු ලෝකවාසී ජනතාවම සාමයෙන් සතුටින් ජීවත් වීමට සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාද පිට සෙමදා ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමින් යනවා. ස්තුතියි. අස්සලාමු අලයිකුම්. ආයිබෝවන්.